දැන් අපි සලකා බලමු බුද්ධ ශාසනයේ තියෙන පරමාර්ථය. බුද්ධ ශාසනයක් ඕනෑ වෙන්නේ දෙව්ලොවට යන්න නෙමෙයි. බඹලොවට යන්නත් නෙමෙයි. අරූප ලෝකයට යන්නත් නෙමෙයි. චක්‍රවර්ති වෙන්නත් නෙමෙයි. ප්‍රදේශ රාජ්‍ය ලබන්නත් නෙමෙයි. වෙන යම් කිසි ලෝකයේ තියෙන උසස්යයි සම්මත දෙයක් ලබන්න නෙමෙයි. බුද්ධ ශාසනයක් අවශ්‍ය වන්නේ මෙලව හිතසුව පරලොව සුගතිය කෙලවර අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නටයි. හේතුව සාංසාරික වශයෙන් සලකා බැලීමේදී සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ලෝකේ සෑම සත්‍යයක්ම මේ කුරු කුහුඹුවන් මැසි මඳුරුවන් පවා චක්‍රවර්ති වූ කෙනෙක් නැහැ. සක්දෙව් රජ වූ කෙනෙක් නැහැ. බ්‍රහ්ම රාජ වූ කෙනෙක් නැහැ. භවග්‍රේට නොගිය කෙනෙක් නැහැ. සුද්ධාවාස පාට විතරයි නොගින් තියෙන්නේ. හැබැයි ඉරිදියෙන් ඒකට ගිහින් තියෙන අභිඥා බලය. උත්පත්ති වශයෙන් ගිහින්නේ නැහැ. ඒකට යන්නේ අනාගාමුනොත් පමණයි. ඒ නිසා මේ දීර්ඝ සංසාරයේහි එකවරක් නෙමෙයි, සියවරක් නෙමෙයි, දහස් වරක් නෙමෙයි, අසංඛේය අප්‍රමේය වාරවල බඹලෝ ඉපදලා තියෙනවා, දෙව්ලෝ ඉපදලා තියෙනවා, අනේක විද සම්පල් ලැබලා තියෙන ඒ සියල්ලට වඩා වැඩිම ඉපදලා තියෙන සතර අපාය. සතර අපාය තමයි මිනිස්යන් නෙමෙයි සීලම සත්‍යයන්ගේ නිවස. චත්තාරෝ අපායානාම සකගේ සදිසා කියලා තියෙන පමත්තස්සයි නාම චත්තාරෝ අපාය සකගේ සදිසා. ප්‍රමාදෝ පුජ්‍යලයට සතර අපාය තමන්ගේ සිය නිවස වගේ. ඒ තරමට සංසාර ගමන අති දීර්ඝයි. ඒ දීර්ඝ වූ සංසාරයෙන් නොවින්ද සැපක් නැහැ, නොවින්ද දුකක් නැහැ. යම් සැපයක් ලැබුවා නම් ඒකත් తాවකාලිකයි. සදාකාලික සැපයක් තුන් ලෝකකවත් නැති නිසා අපේ සරුවඥන් වහන්සේ විශි අසංකේය කල්පලක්ෂය සිටම පාරමී සම්භාර පුරාගෙන ඇවිල්ලා ලෝතුරා බුදුනේ සදාකාලික සෝය තමන් ආબોධ කරගෙන ලෝවැසි ජනතාවට ආબોධ කරනු පිණිසයි. එනිසා සරුවඥන් වහන්සේගේ දේශනේ සඳහන් වෙනවා නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා. ලෝවැසි ජනතාව සිල්ලුතුන් කරන්න තථාගතයන් වහන්සේ පහළ වුණා නෙමෙයි. ලෝවැසි ජනතාව දෙව්ලොව බඹලොව උත්පත්ති ලබා දෙන්න පහළ වුණා නෙමෙයි. අකුරු 8ක් ඇති පද 3ක් ආબોධ කරවන්නටයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. අකුරු 8ක් ඇති පද 3 තමයි අනිච්චං දුක්ඛං අනාත්තා කියන මේ පද 3. අනිච්චං කියන කොට අකුරු 3යි. දුක්ඛං කියන කොට අකුරු 2යි. අනාත්තා කියන කොට අකුරු 3යි. සියල්ල අකුරු 8යි. මේ අකුරු 8 පද 3 හරියට තේරුම් ගත්තා නම් තුන් ලෝකේම ආબોධ කරගත්තා වෙනවා. තුන් ලෝකයට ඇති සියලුම හිත ඇති හිත නැති සංස්කාර ධර්ම මේ පද 3ට යට. සෑම සංස්කාරයක් ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි. මේ කියන தත්ත්වය ආબોධ කරගත්තා නම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පියනගන්න ලැබෙනවා.